හිතන්න අර අපි හරීම තද නින්දක ඉන්නවා කියලා. කිසිම සිහියක් නැහැ, හීනයක්වත් පේන්නේ නැති තරම් ගැඹුරු නින්දක්. ඉතින් එකපාරටම කොහේ හරි ලොකු සද්දයක් ඇහිලා අපි ගැස්සිලා හැරෙනවා. අන්නේ ඇහැරුණු පළම තත්පරේදී ඒ ක්ෂුද්‍ර මොහොතේදී අපේ හිතේ මේ මම කවුද, මම කොහෙද ඉන්නේ, මේ මොකක්ද වුනේ කියන කිසිම අදහසක් නැහැ නේද? එතන තියෙන්නේ නිකම්ම නිකා අමු දැනීමක් විතරයි. ඔව් හරියටම. ඒ පළමු තත්පරය ඇතුලේ කිසිම කතන්දරයක් ගෙතෙන්නේ නැහැ. අන්න ඒකයි. හැබැයි ඊළඟ තත්පරේදී එකපාරටම අපේ කාමරය, අපේ ඇඳ, ඊයේ රැවුණු දේවල් මේ හැමදේම මතකයට ඇවිත් මුළු ලෝකයම ආපහු අපේ මනස ඇතුලේ මැවෙනවා. ඉතින් අද අපි මේ ආරම්භ කරන ගැඹුරු ගවේෂණයෙන් කතා කරන්නේ අන්නේ මැවෙන ලෝකය ගැනයි. අපවට තියෙන අයයි අපි හිතන මේ යථාර්ථය සහ ඒක අත්විඳිනවා අයයි අපි තදින්ව විශ්වාස කරන මම කියන හැඟීම සැබවින්ම කුමක්ද කියන එක අපි අද විමර්ශනය කරනවා. හැබැයි මේ ආරම්භයේදීම පැහැදිලි කළ යුතු විශේෂම දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි අද මේ යොදා ගන්න පදනම ගැන නේද? ඔව්. අද අපි මේ සාකච්ඡාව කිසිසේත්ම ස්නායු විද්‍යාව එහෙම නැත්නම් ජීව විද්‍යාව වගේ රාමුවක් ඇතුළ කෙරෙන එකක් නෙවෙයි. අපි මෙතනදී සෛල ගැන කතා කරන්නේ නැහැ. මේ මුළු විමර්ශනයම ගොඩනැගෙන්නේ සම්පූර්ණයෙන්ම ධර්මේන පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වය මත. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඥාන කියන මේ මූලික ධර්මතාව පහ එකතු වෙලා කොහොමද මේ ලෝකය නිර්මාණය කරන්න කියන එකයි අපි අද හොයාගෙන යන්නේ. ඇත්තටම ඒ පදනම ඊටාම වැදගත්. මොකද සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ මේ ලෝකය කියන්නේ අපිට පිටතින් තියෙන ස්වාධීනව පවතින ඝන වස්තුවක් විදියට දකින්නනේ. අපි කැමති අපේ වටපිටාව අපිට පාලනය කරන්න පුරුවම් අල්ලලා බලන්න පුරුවන් පැහැදිලි රාමුවක තියෙනවා දකින්න. ඒක අපේ පැවැත්මට ලොකු සහනයක්. හරියටම සහනයක්. නමුත් අපි මේ පංචස්කන්ධය කියන ක්‍රියාවලිය ඇතුළට බහලා බැලුවොත් අපිට පේනවා මේ අපි දකින ඝන ලෝකය කියන්නේ හුදෙක් අතිශය සියුම් නිරන්තරයෙන් වෙනස් වෙන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විතරයි කියලා. ඉතින් අපි අද මේ කතා කරන්න යන්නේ භෞතික ද්‍රව්‍යයක් ගැන නෙවෙයි, යථාර්ථයේ ගොඩනැගෙන යාන්ත්‍රණය ගැන. ඒ කියන්නේ මට පේන දේ නෙවෙයි ඇත්තටම එතන තියෙන්නේ කියන එකද? මට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි වගේ. අපි මේක තවත් සරල කරලා අර එදිනෙදා උදාහරණයකින්ම පටන් ගමුකෝ. මම කියන්නේ කවුද කියලා හොයන්න කලින් අපි කොහොමද මේ බාහිර ලෝකයේ තියෙන සරල වස්තුවක් ග්‍රහණය කරගන්නේ කියන එක මුලින්ම අවබෝධ කරගන්න ඕනේ නේ. ඔව් ඒක තමයි හොඳම තැන. හිතන්න මම මගේ කාමරේ තියෙන ඇඳ දිහා බලනවා කියලා. ඉතින් මට පේනවා ලී වලින් හදපු මෙට්ටියක් දාපු ඇඳක් එතන තියෙනවා කියලා. ඒක එතන තියෙන භෞතික සත්‍යයක් නෙවෙයිද? පංචස්කන්ධය කියන රාමුව ඇතුළේදී අපි අර දකින ඇඳ කියන වස්තුවට ඇත්තටම මොකක්ද වෙන්නේ? අන්න එතන තමයි මේ කතාවේ වඩාත්ම සිත් ගන්නා තැන තියෙන්නේ. අපි හිතන්නේ අපිට ඇඳක් පෙනෙනවා කියලා. නමුත් ඇත්තටම අපේ ඇසට ඇඳක් පෙනෙන්නේ නැහැ. මොකක්? ඇඳක් පෙනෙන්නේ නැහැ. නැහැ. බාහිර ලෝකයේ යම් වස්තුවක් තියෙන පුරුවන්. නමුත් ඒ වස්තුව අපේ ඇසට සංවේදී වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එතනට ආලෝකය වැටිලා ඒ ආලෝක කිරණ පරාවර්තනය වෙලා අපේ ඇසට ඇතුළු වෙනවා. පංචස්කන්ධේ රූප කියන අවස්ථාවෙන් කියවෙන්නේ අන්නේ බාහිරින් එන ආලෝකය සහ වර්ණ ගණයි. ඔව් ඒ කියන්නේ රූපස්කන්ධය කියන්නේ ආලෝකයට. ඔව් ඊට පස්සේ ඒ ආලෝකයේ ඇසේ ගැටුනාම එතන විඥානය කියන ස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. මේකට අපි කියනවා චක්කු විඥානය කියලා. එහෙමත් නැත්නම් ඇස මුල් කරගෙන ඇති වෙන දැනීමක් කියලා. මේ අවස්ථාවේ වෙද්දී එතන ඇඳක් කියන කිසිම අදහසක් කොහෙත්ම නැහැ. එතන තියෙන හුදෙක් ආලෝකීය වර්ණ සහ හැඩතල පිළිබඳව ඇති වෙන අමු දැනීමක් විතරයි. පොඩකින්න. ඒ කියන්නේ රූප සහ විඥාණය එකතු වුණාම අපිට දැනෙන්නේ නිකන් අමුදත්ත. ඒ කියන්නේ රෝ ඩේටා විතරයි. මට මේක ඇහෙද්දී එකපාරටම මතක් වුණේ අලුතුපන් ළමයෙකුව. ඒ කිව්වේ ඒ ළමයා ලෝකය දකින්නෙත් මේ වගේ අමුදත්ත විදිහට වෙන්න ඇති නේද? ළමයාගේ ඇසට ආලෝකය වැටෙනවා, දැනීමක් ඇති වෙනවා. හැබැයි මේ අම්මා, මේ තාත්තා, මේ ඇඳ කියලා අඳුරගන්න කිසිම හැකියාවක් ඒ ළමයාට නැහැ. ඒක නිකන් අර හිස් කැන්වස් එකකට එක පාට තීන්තගෙන විසිකලා වගේ වැඩ. අන්න හරි. කවුරු හරි ඇවිත් මේ තියෙන ලස්සන භූමි දර්ශනයක් කියලා අපිට කියන කම්මා ඒක හුදෙක් කැන්වසේ උඩ විසිරලා තියෙන වර්ණ ගොඩක් විතරයි නේද? එහෙනම් ඒක ඊටම කදිම උපහරණයක්. ඔව් හරියටම අලුත් උපන් බිලින්දෙක් දකින්නවා වගේ තමයි. ඒ පළමු ශුද්ධ තත්පරයේදී ලෝකය කියන්නේ වර්ණ සහ හැඩතල ගොඩක් විතරයි. කිසිම අර්ථකථනයක් එතන නැහැ. අර ඔබ කිව්ව කැන්වස්සේ තියෙන තීන්ත වගේ තමයි. එනල් මට ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ මේකයි. අපි හැමදාම ලෝකයේ දකින්නේ අලුත් උපන් ළමයි වගේ නෙවෙයිනේ. මම ඇඳ දිහා බලපු ගමන් මට පේන්නේ වර්ණ ගොඩක් නෙවෙයි, මට කෙලින්ම පේන්නේ මගේ ඇඳ. එතකොට මේ හුදු ආලෝක කිරණ සහ වර්ණ ගොඩ මගේ ඇඳ බවට පත් වෙන්නේ කුමන නිශ්චිත මොහොතේදීද?
මේ හිස් කැන්වසේ උඩ ලස්සන චිත්‍රයක් අඳින්නේ කවුද? අන්න එතනින් තමයි පංචස්කන්ධ ඊළඟ අධ්‍යයන ක්‍රියාත්මක වෙන්නේ. ආලෝකයේ ඇසෙහි ගැටිලා චක්කු විඥානයේ ඇතිවුණු විගසම ඊළඟට මනස ඊටාම වේගෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අර ලැබුණු අමුදත්ත වලට අර්ථකථනයක් දෙන්න ඕනේනේ. ඒ කියන්නේ තේරුමක් දෙනවා. ඕ ඒ කියන්නේ අර වර්ණ සහ හැඩතල වලට මනස විසින් ඇඬ කියන ලේබල් එක අලවනවා. ඇයි ඇත්තටම මනස එහෙම කරන්නේ? එහෙම නොකළොත් අපිට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. අපිට එදිනදා වැඩ කටයුතු කරගෙන යන්න, අනතුරු වලින් බේරෙන්න මේ සංඥාව අත්‍යවශ්‍යයි. පාරක වාහනයක් යනකොට ඒක වර්ණ ගොඩක් විතරක් කියලා හිටියොත් අපි අනතුරු කොට ලක් වෙනව නේද? ඒක ඇත්ත. ඒක අපි වාහනේ හැප්පෙනවනේ. ඔව්. ඒ නිසා ඉක්මනින් ලේබල් කරලා අඳුර ගැනීම පැවැත්මට අවශ්‍යයි. නමුත් ගැටලුව තියෙන්නේ එතන නෙවෙයි. ගැටලුව තියෙන්නේ සංඥාවෙන් පස්සේ ක්‍රියාත්මක වෙන ඊළඟ ස්කන්ධයත් එක්කයි. ඒකට අපි කියනවා සංකාර කියලා. සංකාරය කියන්නේ මොකද්ද? සංඥාවෙන් පස්සේ ආයෙත් මොනවා හරි වෙනවද? සංඥාවෙන් කරන්නේ මේක ඇඳක් කියලා අඳුරගන්න එක විතරයි. හැබැයි ඊළඟ මොහොතේදී සිත ඒ අඳුරගත්ත දේ වටා කතන්දර ගොතන්න පටන් ගන්නවා. චේතනා, සිතුවිලි සහ හැඟීම් නිර්මාණය කරනවා. ඒ කියන්නේ මේක මගේ කියන එකද? හරියටම මේ මා ඊයේ මිලදී ගත්තු ඇඳයි, මේක ගොඩක් ගණන්, මේක මගේ ඇඳයි, මෙතන නිදාගත්තාම හරිම සුව පහසුයි, ඔන්න ඔය වගේ. බලන්න එතන සිදුවෙන දේ අර මුලින් ආපු ආලෝක කිරණ වලටවත් ඒ හැඩතල වලටවත් කිසිම අදාළත්වයක් නැති වටිනාකම් සහ හිමිකම් සිත විසින්ම නිර්මාණය කරලා ඉවරයි. මේක හරියටම තේරුම් ගන්න පුරුවන් අපි අලුතින් ජංගම දුර කතනයක් ගන්න වෙලාවට. ඔව්. ඒක නම් අපිට ගොඩක් සමීප අත්දැකීමක්. අපි ඒක ටිකක් විස්තර කරමු. දැන් හිතන්න කඩේක වීදුරුවක් ඇතුලේ තියෙන ෆෝන් එකක් දිහා අපි බලනවා. එතකොට ඒක නිකන් ෆෝන් එකක් විතරයි. ඒ කියන්නේ සංඥාවක් විතරයි. හැබැයි අපි මුදල් දීලා ඒක අතට ගත්තට පස්සේ සිත විසින් ලොකු කතන්දරයක් එකට එකතු කරනවා. මේක දැන් මගේ ෆෝන් එක කියලා. එතනින් පස්සේ ලොකු බැඳීමක් එනෝනේ. ඔව්. ඊට පස්සේ පහවදා ඒ ෆෝන් එක අතින් වැටිලා පොඩි හරි ඉරක් ගියොත් අපිට දැනෙන වේදනාව, දුක කොච්චරද? ඒ දුක ඇති උනේ ෆෝන් එකටද? නැහැ. ඒ දුක ඇති උනේ අර මගේ කියලා අපි සිතින් ගොතපු සංකාරය නිසායි. මේ ලේබල් කිරීම සහ වටිනාකම් ලබා දීම සම්පූර්ණයෙන්ම සිත විසින් මවාගත් මායාවක්. සක්කාය දිට්ඨියේ ඒ කියන්නේ ස්ථීර මමෙක් සහ මගේ දේවල් තියෙනවා කියන වැරදි දෘෂ්ටියේ ආරම්භය මෙතනයි. මට තේරෙනවා ඔබ ඔය කියන කාරණය. හැබැයි මේ මම මෙතනදී පොඩි තර්කයක් එහෙම නැත්නම් පොඩි අභියෝගයක් ගේන්නම්. අනිවාර්යෙන් කියන්න බලන්න. දැන් ඔය කියන විදිහට මගේ ඇඳ හරි මගේ ෆෝන් එක හරි කියන්නේ මනසෙන් ගොඩනගපු කතන්දරයක්, මායාවක් වෙන්න පුළුවන්. ඒකට අලවපු ලේබලයක් වෙන්න පුළුවන්. නමුත් ඇඳ කියන එක භෞතික වෙතන තියනෝ නේද? ඔව් තියෙනවා. දැන් හිතන්න රෑ කරවලේ මම කාමරේ ඇවිදගෙන යද්දී මට පේන්නේ නැහැ මම අර ඔය කියන ඇඳේ කකුලක මගේ කකුල හප්ප ගන්නවා කියලා. එතකොට මට ලොකු වේදනාවක් දැනෙනවා. මට රිදෙනවා. ඒ වේදනාව මනසින් ගොතපු කතන්දරයක් නෙවෙයිනේ. ඒක සැබෑවක්. එහෙනම් මට දැනෙන වේදනාවක් එතන තියෙනවා නම් ඒ වේදනාව විඳින මම එතන ඉන්නව නේද? මේ භෞතික යථාර්ථය සහ සිතින් මවාගත් මගේ කියන කතන්දරය අපි වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? ඒක ඊටාම ගැඹුරු. ඒ වගේම මේ සාකච්ඡාවේ වැදගත්ම ප්‍රශ්නයක්. අපි මේ ක්‍රියාවලිය ඊටාම සූක්ෂමව වෙන් කරලා බලන්න ඕනේ. ඔබ ඔය කියන උදාහරණයේදී ඇඳේ හැපුණාම ඇතිවෙන ශාරීරික වේදනාව යථාර්ථයක්. ඒක බොරුවක් නෙවෙයි. ඒකට තමයි පංචස්කන්ධයේ වේදනා කියන ස්කන්ධය කියලා කියන්නේ. කකුල කියන රූපය බාහිර වස්තුවක ස්පර්ශ වුණාම එතන ඇතිවෙනවා වේදනාවක්. ඒ කියන්නේ ඒක භෞතික ක්‍රියාවලිය. ඔව් ඒක හුදෙක් භෞතික හේතුඵල දහමක්. හැපුණා රිදුණා. එපමණයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වේදනාව එතනින් නතර වෙන්නේ නැති එකයි. ඒ කියන්නේ රිදුනාට පස්සේ ආයෙමත් අර මනස කතන්දර ගොතන්න පටන් ගන්නවද? අනිවාර්යෙන්ම වේදනාව දැනෙනු ගමන් අර කලින් කිව්ව සංඥා සහ සංකාර ආයෙමත් වැඩ පටන් ගන්නවා. අයියෝ මගේ කකුල කැඩුනද දන්නේ කවුද මේ ඇඳ මෙතන තිබ්බේ මම හෙට කොහමද වැඩට යන්නේ මටමයි මේ වගේ කරදර වෙන්නේ ඔය වගේ කතන්දර වැලක් කෝපයක් අනුකම්පාවක් Tamanගෙනම මනස ඇතුලේ ගෙතෙනවා. අර හැපුණු වේදනාවට වඩා ලොකු මානසික වේදනාවක් එතන තියෙනව නේද? ඔව්. බෞද්ධ දර්ශනයේ මේකට කදිම උපහැරණයක් තියෙනවා ඊතල දෙකක් ගැන. පළමු ඊතලෙන් විදිනකොට ශරීරයට දැනෙන වේදනාව තමයි අර හැපුණාම එන භෞතික වේදනාව. හැබැයි අපි ඊට පස්සේ මනසින් ගොතන කෝපය දුක සහ අර මගේ කකුල කියන හැඟීම හරියට දෙවෙනි ඊතලයකින් අපිට ඇන ගන්නවා වගේ වැඩක්.
භෞතිකව සිද්ධ වුණේ ස්පර්ශයක් සහ වේදනාවක් පමණයි. ටම අපේ ඒ කියන්නේ අපේ සිත අවුල් කරන තැනකට එන්නේ. මේක හරිම රසවත්. දැන් බලන්න ඇඳ කියන්නේ ආලෝක කිරණ මත මනසින් ගොඩනගපු කතන්දරයක්. ඒ වගේම හැපුණාම දැනුණු භෞතික වේදනාව මත ගොඩනගපු කෝපය අයියෝ මට රිදෙනවා කියන හැඟීමත් කතන්දරයක්. ඔව්. එහෙමනම් මේ කතන්දර ඔක්කොම අත්විදිනවා කියලා අපි හිතන මේ හැමදේම පාලනය කරනවා කියලා හිතන මම යනු කවුද? මම කොතනද ඉන්නේ? මේ හැමදේම අත්විඳින්න කෙනෙක් ඉන්නේ නැතයි. අපි මේක තවත් පුළුල් චිත්‍රයකට සම්බන්ධ කරලා බැලුවොත් ඔය මම කියා අල්ලාගෙන සිටින්නේද අර ඇඳට දුන්නා වගේම තවත් එක් ලේබල්යක් පමණයි. තවත් එක් සිතුවිල්ලක් විතරයි. මම කියන එක කිසිසේත්ම ස්ථීර ඝන දෙයක් නෙදේ. පංචස්කන්ධයේ මුළු ක්‍රියාකාරීත්වයම ඒ කියන්නේ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට අනුවයි. ඒ කියන්නේ හේතුවක් තිබුණොත් ඵලයක් තියෙනවා, හේතුව නැති වුණොත් ඵලයක් අතුරුදන් වෙනවා. හරියටම. යම් සිතුවිල්ලක් ඒ කියන්නේ මේ මමයි මට රිදෙනවා නැත්නම් මට කේන්ති කියන හැඟීම ඇතිවීමට බලපා හේතුව මොහොතකින් වෙනස් වෙනවා. ඒ හේතුව වෙනස් වූ වහාම අර සිතුවිල්ලද අතුරුදන් වෙලා යනවා. අර ඇඳේ හැපිලා කේන්ති අරගෙන කෑ ගහන මම තව සුළු මොහොතකින් Taman නාසම කරන රසවත් කෑමක් කනකොට එතන නැහැ. ඒක ඇත්ත. එතකොට එතන ඉන්නේ වෙන කෙනෙක් නේද? එතන ඉන්නේ සතුට වෙන මමෙක්. ආයෙත් රැට නිදා ගන්නකොට ඒ දෙන්නම නැහැ. මේ හැමදේම ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යනවා. එබැවින් අල්ලගන්නට තරම් ස්ථීරව එක තැනක ඉන්න මම කෙනෙක් කොහෙවත් නැහැ. එතන තියෙන්නේ අස්ථීර ක්‍රියාවලියක් පමණයි. එතකොට ස්ථීර මම කෙනෙක් හොයනවා කියන්නේ හරියට අපි ලොකු සුළඟක් යනකොට ඒ සුළඟ දෝතින් අල්ලගන්න හදනවා වගේ වැඩක්ද? අපි අත් දෙක එකතු කරලා අල්ලගත්තා කියලා හිතුවට ඇඟිලි අස්සෙන් ඒක ගිහිල්ලා ඉවරයි. හරියටම කොච්චර මහන්සි වුණත් අල්ලගන්න දෙයක් ඇත්තද මෙතන ඉතුරු වෙන්නේ නැහැ නේද? එයා නිශ්චල වස්තුවක් නෙවෙයි නිරන්තරයෙන් ගලාගෙන යන වෙනස් වන ක්‍රියාවලියක් පමණක්ද? ඒක ඊටම කදිම උපහරණයක්. සුළඟ කියන්නේ නිරන්තර චලනයක්. අල්ලගන්න හැදුවාම අපිට ඉතුරු වෙන්නේ වෙහෙසක් විතරයි. පංචස්කන්ධයත් ඒ වගේ. බුදුදහමේ මේක උපමා කරලා තියෙන්නේ වේගයෙන් ගලාගෙන යන ගංගකට. ගංගකට. ඒ කියන්නේ ගලන ජලය. ඔව්. ඈතින් නම් බලනකොට ගඟ කියන්නේ එක දිගටම තියෙන ස්ථීර දෙයක් වගේ පෙනුනට ළඟට ගිහින් බැලුවොත් තේරෙනවා එතන තියෙන නිරන්තරයෙන් අලුත් වෙන ජල බිඳු එකතුවක් විතරයි කියලා. අපි මොහොතකට කලින් දැක්ක ගඟ නෙවෙයි දැන් තියෙන්නේ. අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහම මේ වගේ නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන ගංගාවක් වගේ. මේ ගලා යාම ඇතුලේ කොතනකවත් මේක තමයි සදාකාලික මම කියන නවත්තලා අල්ලලා පෙන්වන්න පුළුවන් තැනක ඇත්තටම නෑ. ඔහොම ප්‍රායෝගික තැනකට ආවා. මේ සියල්ල මායාවක්, ලේබල් ඇලවීමක් සහ අස්ථීර ක්‍රියාවලියක් කියලා අපි දැන් බුද්ධිමය වශයෙන් තේරුම් ගත්තා කියමුකෝ. නමුත් ප්‍රායෝගික ගැටලුව තියෙන්නේ මේකයි. අපි කොච්චර මේවා අස්ථිරයි කියලා දැනගෙන හිටියත් අපේ සිත ඇතුලේ මේ කතන්දර ගෙතෙන එක අර දේවල් වලට මගේ කියලා ලේබල් අලවන එක අපි නවත්වා ගන්නේ කොහොමද? ඒක තමයි වැදගත්ම වියෝගය. මේක අපේ එදිනෙදා ජීවිතයට කොහොමද බලපාන්නේ කියලා බැලුවොත් අපි කොහොමද මේ ගලාගෙන යන ගංගා අද්දරින්දන් කලබල නොවි ඉන්න පුරුදු වෙන්නේ? දැක්කොත් දැක්කාමයි කියන එක නේද? ඒක අහන්න සරලයි වගේ පෙනුනට කරන එක තමයි අමාරුම. ඔව්. එහි සරල තේරුම දැකීමක් පමණක්ම වීම යන්නයි. හැබැයි මේකේ ප්‍රායෝගික භාවිතය වෙන්නේ රූපය හඳුනාගත් මුල් අවස්ථාවේදීම. ඒ කියන්නේ අර ආලෝකය සහ වර්ණය දකින පළමු ක්ෂුද්‍ර මොහොතේදීම සිත නතර කරන්න පුරුදු වීමයි. අර මුලින් කිව්ව මොහොත නේද? ඔව්. අර චක්කු විඥානය ඇති වුණු ගමම්ම මේ මොකක්ද? මේක මගේ නේද? මේක ලස්සනයිද කැතයිද කියලා සංඥාව සහ සංකාරය අවදි වෙලා කතන්දර ගොතන්න කලින් අර අමු දත්ත මතම සිත පිහිටුවීමයි. ඒ කියන්නේ අර මුලින් කිව්ව හිස් කැන්වසේ තීන්ත වර්ණ ටික දැක්කා එතනින් නැවතුණා. මේක භූමි දර්ශනයක්ද මේක කාගෙකක්ද මේක කීයක් වටිනවද කියලා හොයන්න ගියේ නැහැ. එතනම සිත නැවතුවා. හරියටම ඒ දැකීම තුලින්ම ඒ කියන්නේ ඒ අමු දත්ත මත සිත නතර කිරීම තුලින්ම අපිට ප්‍රායෝගිකව තේරුම් යනවා සිත විසින් මවා ගන්නා ලද සියරුම වටිනාකම් හිමිකම් කියන්නේ අස්තීර දේවල් කියලා ඒවා හුදු හේතුඵල ධමයක් පමණයි කියලා. මේක පොත් කියවලා නැත්තම් අපි මේ කරනවා වගේ සාකච්ඡා අහලා විතරක් ගන්න පුරුවන් දැනුමක් නෙවෙයි. Tamanම අත්විඳින්න ඕනේ. ඔව්. තමා අත්දැකීමෙන්ම තමන්ගේම සිතේ ක්‍රියාකාරීත්වය
අර සංඥාවා සහ සංකාරයේ ක්‍රියාත්මක වෙන වේගය නිරීක්ෂණය කිරීමෙන් වටහාගත යුතු දෙයක්. අන්න ඒ වටහා ගැනීම තුරින් තමයි සක්කාය දිට්ඨිය බිඳ වැටෙන්නේ. ස්ථීර මමෙක් ඉන්නවා කියන මායාව දුරු වෙලා යන්නේ. මේ ක්‍රියාවලිය හරියටම ග්‍රහණය කරගන්න එක නිවන් මගට පිවිසීමේ පළවෙනි පියවරයි. අපි හැමදාම පුරුදු වෙලා ඉන්නේ කතන්දර ගොතන්න නිසා මුලදී මේක දුෂ්කරම පියවර වෙන්න පුරුවන්. ඒත් අවසානයේදී එය තමයි නිදහස්ම සහ සුන්දරම පියවර වෙන්නේ. ඇත්තට මේක හරිම සුන්දර ඒ වගේම අපිව වෙනස මානයකට ගෙනියන කාරණාවක්. අපි අද මේ කරපු දීර්ඝ විමර්ශනය සාරාංශගත කළොත් අපේ ගවේෂණය ආරම්භ වුණේ අපේ ඇසට පෙනෙන ආලෝක කිරණ වලින්, පංචස්කන්ධයේ රූපස්කන්ධයෙන් සහ විඥාණයෙන්. එතනින් පටන්ගෙන අපි දැක්ක කොහොමද සංඥාව සහ සංකාරය එකතු වෙලා අර ආලෝක කිරණ වලට වටිනාකම් දීලා මගේ කියන ලේබල් එක අලවන්නේ කියලා. ඕ අපි ඒක පියවරින් පියවර කතා කළා. ඉතින් අවසානයේදී අපි තේරුම් ගත්තා අපට පෙනෙන මේ මුළු ඝන ලෝකයත් මේ ලෝකය අත්විඳිනවා කියලා අපි තදින්ම විශ්වාස කරපු අප තුළ ඉන්නවයයි සිතන මම කියන සංකල්පයත් හුදෙක් පංචස්කන්ධයේ නිරන්තරයෙන් වෙනස් වෙන අස්ථිර ක්‍රියාවලියක් විතරයි කියලා. ඒ කිසිවක් සදාකාලික සත්‍යයක් නෙවෙයි. අර සුළඟ වගේ. ඔව්. ඒ අවබෝධය තුලින් මනසට ලැබෙන්නේ පුදුමාකාර නිදහසක්. දේවල් වලට ලේබල් අලවමින් ඒවා අයිති කරගන්න, ඒවා වෙනස් වෙද්දි දුක්කන වෙහෙස කර ගමන එතනින් නතර වෙනවා. ඉතින් මේ ගැඹුරු සාකච්ඡාව නිමා කරන්න කලින් අපට අද ලැබුණු මූලාශ්‍රවල සිජුවම සඳහන් නොවූ නමුත් මේ මුළු කතාවම ඇතුලේ සැඟවිලා තියෙන ඊටාම ගැඹුරු සිතුවිල්ලක් ගැන අපි කල්පනා කරමු. මේක අපිට අපේ එදිනෙදා ජීවිතේට ගලපලා බලන්න පුළුවන් දෙයක්. මොකද අපි ජීවිතේ වැඩි හරියක්ම ගත කරන්නේ බයෙන්. අනාගතය ගැන බයෙන්, අපේ රැකියාව නැති වෙයි කියන බයෙන්, අපේ දේවල් නැති වෙයි කියන බයෙන්, අසනීප වෙයි කියන බයෙන්. මේ හැම බයක්ම තියෙන්නේ යම්කිසි දෙයක් මගේ කරගෙන ඉන්න නිසානේ. ඉතින් අපිට පෙනෙන සියල්ලා සහ මගේ කියා අපි මේ තරම් තදින් අල්ලාගෙන සිටින සියල්ලා හුදෙක් සිත විසින් ගොතන ලද తాවකාලික කතන්දරයක් පමණක් නම් අප තුළ නිරන්තරයෙන් ඇතිවන බිය, කනස්සල්ල සහ අනාගතය ගැන තියෙන අනියත බියට කුමක් සිදුවනු ඇද්ද? මන්දයත් මේ හැමදේම අල්ලගෙන ඉන්න මේ බය අත්විඳින්න තරම් ස්ථීර මම කෙනෙකු හෝ එහි නොමැති බව අපි දැන් දන්නා බැවිනි. අඬන්න, බය වෙන්න මමෙක් ඇත්තටම නැත්නම් බය වෙන්න කවුද? ඒක ඇත්තටම අපේ පදනම හොල්ලන ප්‍රශ්නයක් නේද? ඔව් ඒක ටිකක් බියගුළු අපේ පදනම කඩලා දාන ඒත් ඒ වගේම පුදුමාකාර නිදහසක් දෙන සිතුවිල්ලක් නේද මේක අපි හැමෝටම තනිවම සිතා බැලීමට වටිනා කාරණයක්. තවත් මේ වගේම අපේ දෘෂ්ටි කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ගැඹුරු විමර්ශනයකින් හමු වෙනතුරු ඒ සිතුවිල්ලත් එක්ක අපි අදට සමුගන්නවා.